සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ සාමාන්‍ය විදිහට මැෂින් එක කොහොමද setup කරගන්නේ කියලා. මම මේ මැෂින් එක මගේ workshop එකේ තියෙන විදිහ තමයි මේ පෙන්නන්නේ. මේ තියෙන්නේ මේකේ power එක input කරන port එකයි, foot pedal එක සම්බන්ධ කරන port එකයි, USB input port එකයි, power switch එකයි. හරි මේ තියෙන්නේ ඒකට එන power cord එක, USB printer cord එක, මේ තියෙන foot pedal එක. අපි බලමු මේක කොහොමද plug කරන්නේ කියලා. ඔයා data මොනවා හරි මේකට machine එකට enter කරනවා නම් මේක plug කරලා තමයි data ටික enter කරන්න ඕන. ගොඩක් embroidery වලට තමයි මේක අවශ්‍ය වෙන්නේ. ඒක power unit එක දැන් මම සම්බන්ධ කරා. දැන් මම foot pedal එක සම්බන්ධ කරනවා. දැන් මම power දෙන්න යන්නේ. power switch එක මෙතනින් on කරනවා. එතකොට මෙන්න මේ විදිහට machine එක on වෙනවා. දැන් බලමු foot pedal එක කොහොමද තියෙන්නේ කියලා. හරි. දැන් මම machine එකට නූල දාන්න යන්නේ. දැන් මම මෙතනදී overlock machine එක cone threads cone දාන unit එකක් මම high කරගෙන තියෙනවා මගේ table එකට. දැන් මම මේ විදිහට නූල දාන. ඒතර මට මෙතන නූල් cone 4ක් load කරගෙන තියාගන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට තමයි මම නූල දාන්න ඕන. මේකෙදි නූල මේ විදිහට දාලා සාමාන්‍ය විදිහට මෙතන සිදුරු දිගේ අරගන්න තියෙන. දැන් ඔයාලට නූල පේනවා ඇති. මේ නූල මෙහෙම අරගෙන මෙතන තියෙන පොඩි ගැජට් එකක් ඒක ඇතුලෙන් දාලා ඊට පස්සේ අපිට ඉදි කට්ටට දාන එක තමයි තියෙන්නේ.